අද අලුත් දෙයක් කරන්න යන්නේ බොහොම අමාරුවෙන් යන්නේ බලමු අද ලොකු දෙයක් කරන්න යන්නේ ඉවර වෙනකම් බලන්න වීඩියෝ එක. යාළුවෝ සුබ දවසක්. මාළුවෙක් කපන්න යන්නේ. මේ මාළුවාගේ නම නම් ඉතින් ඇවිල්ලා කිව්වොත් එහෙම නීලා කියා. මේක මොකද ඉන්නේ රසවත් මාළුවා. මේකගේ නම මීවැටියා. අපි බලමු රසයි මේක. අට රහයි කාලා බලමු කොහොමද කියලා. කලුවනේ ලෝපාවට තියෙන මේක බොරු තියෙනවා, සම්බිත් තියෙනවා, කහ තියෙනවා. එතකොට මේ ටික අපි අලං කරගෙන යන්නේ දැන්. ඒක තියලා සුර පාටියක් ගා ගන්න ඕනේ. මේක ඔක්කොම පොඩ්ඩක් ඊළඟ පොඩ්ඩක් උණු ඇඹුල් අල්ල ගන්න පොඩ්ඩක් තියන්න ඕන මේක. යාළුවනේ අපි දැන් මේ සුරපා ඔක්කොම ගාගෙන තියෙන්නේ. මේක පොඩ්ඩක් මේ දුව වෙන්න පොඩ්ඩක් තියෙන පොඩ්ඩක් ලුණු සම්පති අල්ල ගන්න පොඩ්ඩක් තියන්න ඕන. නැත්නම් එහෙම රසක් එන්නේ නැහැ. අපි පොඩ්ඩක් මේක පොඩ්ඩක් තියලා අපිට පොඩි වැඩක් කරන එක ඉවර කරලා අපි නැවත හම්බුනේ. යාළුවනේ මඤ්ඤොක්ක කන්න යන්නේ මඤ්ඤොක්කා. මාළුත් එක්ක මඤ්ඤොක්ක කන්න යන්නේ. මේ වැඩි සමග මඤ්ඤොක්කා. හොදලා එහෙම ගමු නැත්තම් පොඩ්ඩක් තියෙන පොඩ්ඩක් හේතුවා අඤ්ඤකට හොඳට යොදලා ඉවරයි කපලා අපි දැන් මේක ගිල් කරගන්න යන්නේ ගිල් කරගන්න යන්නේ යාළුවනේ මඤ්ඤකට ඉස්සලා පුච්ච ගන්නවා ඒ වගේ ලොකු ඉන්දරේ අපි හොඳට පුච්ච ගමු ඉස්සලා යාළුවනේ මඤ්ඤකට පිච්චෙන ගමන් තියෙන අල්ලන්න බෑ රස්නේ පොඩ්ඩක් අරගල පොඩ්ඩක් රවුම වෙනස් කරගමු එක පැත්තක් පිච්චලා තියෙන හොඳටම ඉවරනකම් බලන්න ඕන ආසයිතේ මඤ්ඤකරේ දැම්බිලා තියෙන්නේ දැන් අපි මාළුවා තඹ ගන්න යන්නේ තඹ ගන්නේ කියන මේක පුච්ච ගන්න යන්නේ අපි ඇවිල්ලා මේ බාබුගේ පාර දාගන්න යන්නේ මේකත් අපි හිමීට වැඩේ කරගෙන යන්නේ මඤ්ඤකරේ ගන හරි මාළුවා තමයි දැන් පිච්චෙන්න ඕන දුරුවා මිස්ටි කපන ගමන් ඉන්නේ දුනිස් හදා ගන්න යාළුවනේ අපි මේකට දැම්ම තක්කාලි දැම්ම නයි මිරිස් දැම්ම නයි කොච්චි දැම්ම ලුණු දැම්ම උතු ලුණු දැම්ම කොහම දාලා තියෙන දැන් මේ පිටුකුත් දැම්මා යාළුවනේ දැන් නම් ඔක්කොම දැම්බිලා තියෙන්නේ දැන් බා ගන්න යන්නේ මඤ්ඤකුණක් දැන් උන්ට දැම්බිලා සුසුරියක් දැම්බිලා තියෙන්නේ සුද්ධ කරනවා ඉන්නේ අම්මිලා තියෙන්නේ පොට්ට පිටින් කන්න බෑ සුද්ධ කරනවා දැන් කාලම තමයි යන්නේ ඔක්කොම නෙවෙයි ඕ දුක දානෝ යාළුවනේ මඤ්ඤකට සුද්ධ කරගත්ත අපි දැන් මේ මාළුව බා ගන්න යන්නේ ඒක පටලවා ගන්න රායිය කාලා ඉවරයි මේ කොම්බේ තමයි තියෙන්නේ කක්කරයි තව තියෙනවා යකලිය කන්න ඕන කොහෙද දෙන්න ඕනේ කණ්ඩනමට යා විදිහට හම්බු ජයවා